හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අදත් ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ රසම රස කොමඩු ජූස් එකක්. ඉතින් මේ විදිහට හැදුවොත් කොමඩු වල තියෙන ස්වභාවික රසය ආරක්ෂා වෙන විදිහට අපිට රසට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදාගන්න කියලා. මේ තියෙන කොමඩු ගෙඩියෙන් භාගයක් කපාගෙන තමයි අද මම ජූස් එක හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා කොමඩු කියන්නේ රස්නි කාලෙට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් පළතුරක්. මේකේ ජලය ගොඩක් අඩංගු නිසා අපේ ඇඟේ තියෙන රස්නේ අඩු කරගන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට කොමඩු ගෙනල්ලා රසයට ජූස් එකක් හදාගන්න. දැන් මම මේ කපාගත්තු කෑලි ටික අපේ වෙන්ඩ චායකට දාගන්නවා. ඊළඟට අපි මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම සීනි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේකට වතුර ටිකකුත් දාගන්න ඕන. ගොඩක් වතුර දාගන්න එපා ළමයි. මොකද කොමඩු වල වතුර ගතිය තියෙන නිසා. ඊට පස්සේ වතුර ටිකත් එකතු කරගෙන අපි මේක බ්ලෙන්ඩ් කරගමු. ඉතින් මම මේක බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. මේකේ කොමඩු ඇට තියෙන නිසා අපි මේ විදිහට ඒ ඇට ටික පෙරාගෙන අයින් කරගමු. ඉතින් දැන් අපි ඔක්කොම පෙරාගෙන ඉවරයි. මම මේ විදිහට තව කොමඩු චූටි කෑලියකට ටික කපාගෙන අරන් තියාගත්තා. අපි මේක පිළිගන්නන වෙලාවට අපිට මනා වෙනවා. ඉතින් දැන් අපේ ජූස් එක හදාගෙන ඉවරයි. මම මේකේ රස වැඩි වෙන්න
වැනිලා අයිස්ක්‍රීම් ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම අර කලින් පොඩියට කපාගත්තු කොමඩු කෑලි වලිනුත් ටිකක් එකතු කරගන්නවා. මේ ජූස් එක හරිම රසයි. ඒ වගේම ගුණයි. ඔයාලත් මේක හදලා බලලා අපිට කියන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ලයික් කරන්නයි ෂෙයා කරන්නයි අමතක කරන්නත් එපා. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.